හායි අදත් මම ආවේ ඔයගලන්ට අමුතු කෑමක් හදන හැටි කියලා දෙන්න. ඒකට අවශ්‍ය කරනවා මේ බත්. ඒ කියන්නේ මේ හාල් හුඬු භාගයක විතර බත් මම තියාගත්තා. හැබැයි මේකට මිල්ක් චාට් කියලා අර හාලක් තියෙන්නේ. ඒක ගන්නවා නම් හොඳයි. හැබැයි ඒක තිබුණ නැති නිසා මම මේ බාස්මති හාලෙන් තමයි බත් එක හදාගත්තේ. ඒකට අවශ්‍ය කරනවා පිපිඤ්ඤා කොටු කෑලි කපාගත්ත, බෙල් පෙපර් කොටු කෑලි කපාගත්ත, කැරට් ටික, බැසිල් කොළ, ඒ වගේම ටූනා, ඉරිඟු ඇට, මේ බිත්තර, තම්බලා ගත්ත බිත්තර, ඒ වගේම තක්කාලි, සුදු ලුණු ටික. හරි, අපි එහෙනම් දැන් මේක හදමු. ඉස්සෙල්ලාම මේ බත් ටික මේකට දාගන්නවා. හරිද? බත් ටික දාගන්නවා මේකට. ඊට පස්සේ අපි දාගන්නවා මේ කැරට් ටිකයි, පිපිඤ්ඤා ටිකයි, බෙල් පෙපර් ටිකයි. මම ඔයගලන්ට හැමදාම මේ වගේ වෙනස් කෑම ಜಾති කියලා දෙන්නේ මොකද දන්නවද? මේ කෑම කෑවම කිසිම අගුණයක් නැහැනේ. අන්න ඒකයි. මේ කෑම මේ ඇඟට හරිම ගුණයි. සමහරක් අය නම් මේවා හදන්න දන්නව ඇති. සමහරක් අය මේ කෑම කාලත් නැතුව ඇති. මේ බැසිල් කොළ ටික මම ටිකක් ලොකුවට කපාගත්තා. මොකද ලොකුවට කපාගත්තම මේකට කියන්නේ ඉටලියන් අය නම් මේකට කියන්නේ ඉන්සලාඩා රිසොට්ටෝ කියලා. මේ ඉතින් ඒ වුණාට මේක අපි දැන් හදන්නේ මේ වගේ තමයි. මේකට තක්කාලි, චෙරි ටොමැටෝ එක අර මම ඕගලන්ට එකපාරකුත් කියලා දෙන මේ චෙරි ටොමැටෝ ගෙඩි ටිකකුත් පොඩියට කපාගෙන දාගන්නවා. දාගෙන මේකට ටූනා ටිකක් දාගන්නවා. ටූනා ටිකකුත් දාගන්නවා. හරිද? ටූනා ටිකකුත් දාගන්නවා. මේක හරි ලස්සනයි නේද? මේ බලන්නකෝ. කවුරු හරි ආවොත් දෙන්නත් හොඳයි. මේකට ඉරිඟු ඇට ටිකකුත් දාගන්නවා. හරි ලස්සනයි මේ ටික මික්ස් වුණාම. මේකට තම්බලා ගත්ත බිත්තර ටිකක් දාගන්නවා අපි. බිත්තර ටිකක් දාගන්නවා. මම බිත්තර ගෙඩි දෙකක්ම ගත්තාද. ඊට පස්සේ මේකට සුදු ලුණු චුට්ටකුත් දාගන්නවා. හරි. දැන් අපි මේකට දාගන්නවා මයොනේසි. මයොනේසි ක්‍රීම් එක ටිකක් වැඩියෙන් දාගන්නවා. හරි. ඊට පස්සේ සෝල්ට් තේ හැඳි කාලක් වගේ දාගන්න. රසය බලලා ලුණු මදි නම් ඔයගොල්ලන් තව ටිකක් මේකට එකතු කරගන්න. මොකද ලුණු වැඩි කන්න බෑනේ. මේකට මේ ඔලිව් ඔයිල් තේ හැඳක් වගේ දාගන්න. හරි. ඊට පස්සේ අපි මේක මික්ස් කරගන්න. බලන්නකෝ මේකේ තියෙන ලස්සන. හරිම ලස්සනයි නේද? කන්නත් ආසී වෙනවා නේද? ඕන කෙනෙකුට මේක දැක්කොත් ඇත්තටම කටට කෙලවුනනවා. ඒ තරමට ලස්සනයි මේක. මේ හරිම ලස්සනයි. අපි මේකට තව දාගන්න එපැයි මේ ගම්බිරිස් කුඩු ටිකකුත්. අපි ගම්බිරිස් කුඩු තේ හැඳි භාගයකුත් දාගමු මේකට. ගොඩාක්ම දාන්නත් එපා. එතකොට මේ ලස්සන යනවා. මොකද ගම්බිරිස් කුඩු ටිකක් කළු පාටයිනේ. ඒක නිසා දැන් අපි මේක මික්ස් කරගමු. හැබැයි අර ගම්බිරිස් කුඩු ටික වැටුනම රසයිනේ. බලන්නකො මේක මේසෙකට කෑම මේසෙකට උනත් ලස්සනට තියන්න පුළුවන්. හරිම ලස්සනයි. ඔයගොල්ලන් බලන්න මේ කොච්චර ලස්සනද කියලා. හරිම ලස්සනයි. ඕගොල්ලන් අනිවාර්යයෙන්ම මේක හදලා රහ බලලා මට කමෙන්ට් එකක් දාන්න ඕනේ මේක රසයිද කියලා.
මම ඔයගලන්ට මේ වගේ ගුණදායක රසවත් කෑම තව ගොඩාරියක් කියලා දෙන්න එනවා. මොකද මේ මාගාව තව ගොඩාක් රෙසිපීස් තියෙනවා. මේ ඕගොල්ලන් බලන්න ඇති නේද මම හැමදාම ඉටලියන් කෑම හදන්නේ ඇයි කියලා. මොකද මම ටික කාලයක් ඉටලි වලත් හිටියා. ඒක නිසා මම ඒ කෑම හදන්න ගොඩක් පුරුදු වුණා. ඉතින් ආයිත් ඕගොල්ලන්ට මේ වගේ රසම රස ලස්සන කෑමක් හදන හැටි අරගෙන මම එන්නම්. ඕගොල්ලන් එහෙනම් කාලා බලලා මට කමෙන්ට් එකක් දාන්න. ඒ වගේ මගේ YouTube channel එක subscribe කරන්න. මගේ Facebook channel එකත් follow කරන්න. එහෙනම් ආයිත් අපි හම්බ වෙමු.